මම කායික රෝග විශේෂඥ වෛද්‍ය ඩිල්ෂාන් පෙරේරා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතා වැදගත් බෝ නොවන රෝගයක් වන අංශභාගය එසේත් නැත්නම් ආඝාතය නැමැති රෝගී තත්ත්වය පිළිබඳවයි. ඔබ දැනටමත් අහලා ඇති heart attack කියන තත්ත්වය. heart attack එකක් කියන්නේ හෘද වස්තුවට රුධිරයේ සපයන රුධිර වාහිනියක් බ්ලොක් වුණොත් එහෙමත් නැත්නම් රුධිර සැපීම අඩාල වුණොත් ඇතිවන තත්ත්වයක්. ඒ වගේම තමයි අංශභාගය බොහොම සරලව පැහැදිලි කරනවා නම් මට කියන්න පුළුවන් ඒක බ්‍රේන් ඇටැක් එකක් කියලා. දැන් ඔබට පැහැදිලි ඇති ඔබගේ මොළයට රුධිරයේ සපයන රුධිර නාලයක සිදුවන අවහිරතාවයක් නිසා ඇතිවන සංකූලතාවයක් තමයි මෙම ආඝාතය එහෙමත් නැත්නම් අංශභාගය කියන්නේ. අංශභාගයේ හැදෙන රෝගීන්ගෙන් 85%කම තත්ත්වය වන්නේ මොළයට රුධිරයේ සපයන රුධිර නාලයක ඇතිවන අවහිරතාවයක්. එහෙමත් නැත්නම් ලේ කැටයක් හිරිවීම නිසා සිදුවන අවහිරතාවයක් නිසා මොළයට ඔක්සිජන් සැපීම අඩාල වීම. 15%කගේ මොළයට රුධිර සපයන රුධිර නාලයක් පුපුරා යාම නිසා ඇතිවන රුධිර වහනයක් නිසා ඇතිවන තත්ත්වයක් නිසා අංශභාගය ඇති වෙනවා. අංශභාගය ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වෙන රෝගී කාණ්ඩ වන්නේ දියවැඩියාව, අධිරුධිර පීඩනය, අධි කොලෙස්ටරෝල් මට්ටමක් සහිත රෝගීන්, ඒ වගේම දුම්පානය සිදු කරනවා නම් එම රෝගීන් හට අංශභාග තත්ත්වයේ සෑදීමේ ප්‍රවණතාවය වැඩි. ඉතා වැදගත් වන්නේ අංශභාග තත්ත්වය රෝගී තත්ත්වය අඳුරගන්නේ කොහොමද කියන එක ඔබ දැන සිටීමයි. අංශභාග රෝගයේ රෝග ලක්ෂණ කල්තියා හඳුනා ගැනීම ඉතා වැදගත්. ඔබ දැනගත යුතු කාරණේ වන්නේ ඔබගේ මුහුණේ එක පැත්තක එහෙමත් නැත්නම් එක අතක හෝ පාදයක සිදුවන පණ නැතිවීමක්. මේදී වැදගත්ම දේ තමයි මෙය සිදුවන්නේ ඉතා ක්ෂණිකව. ඔබ හිතනවා නම් දැන් කිසියම් ආකාරයකට හිරිවැටීමක් හෝ පණ නැතිවීමක් දවස් කිහිපයක්, සති කිහිපයක් හෝ මාස කිහිපයක් තුල සිදුවන දෙයක් අංශභාග තත්ත්වය නෙමෙයි. එම නිසා මෙම ක්ෂණිකව සිදුවන වෙනස් වීම හඳුනා ගැනීම ඉතා වැදගත්. මීට අමතරව සමහරක් රෝගීන්ට අංශභාගය වෙනත් ආකාරයකින් වැළඳෙන්න පුළුවන්. විශේෂයෙන්ම ක්ෂණිකව සිදුවන කතාවේ වෙනසක්, කතනයේ වෙනසක්. එහෙමත් නැත්නම් ක්ෂණිකව සිදුවන එක ඇසක හෝ ඇස් දෙකේම පෙනීමේ වෙනසක් අංශභාග රෝගී තත්ත්වයේ රෝග ලක්ෂණයක් වන්නට පුළුවන්. මෙතන වැදගත්ම කාරණේ වන්නේ ක්ෂණිකව සිදුවන වෙනස් වීම ඉක්මනින් හඳුනා ගැනීමයි. මේකට විශේෂ හේතුවක් තියෙනවා. මොකද අංශභාගයේ හැදිච්ච කෙනෙක් කල් මරන්නේ නැතුව ඉතා ඉක්මනින් ළඟම ඇති රෝහල කරා යොමු වීම ඉතාම වැදගත්. මම එහෙම කියන්නේ මම කලින් ප්‍රකාශ කරපු විදියට ඔබගේ මොළයට රුධිරයේ සපයන රුධිර වාහිනියක ලේ කැටයක් සිරවීමෙන් සිදුවන අංශභාග තත්ත්වයක් නම් ඔබ එම රෝග ලක්ෂණ මතුවී පැය 4:00මාරක් ඇතුළත රෝහලට ළඟම තියෙන රෝහලට එන්න පුළුවන් නම් ඔබට විශේෂ ප්‍රතිකර්ම ක්‍රමයක් අප සතුව තිබෙනවා. මේ ආකාරයට අංශභාග රෝගයේ රෝග ලක්ෂණ මතුවී පැය 4:00මාරක් ඇතුළත ඔබ රෝගියාව ළඟම ඇති රෝහලට රැගෙන එන්නේ නම් සුදුසු ප්‍රතිකාර මගින් රෝගියා යථා තත්ත්වයට පත් කිරීමේ සම්භාවිතාවය වැඩි.